නෑ නෑ සිරාවට කියන්නේ. හරිද? අකීලයා දැන් ආපු ගම අපි ටික මේ අයිමත් වීදිලා ගිහිල්ලා උඹලා ටික එකට වරෙන් ආයරු එකට එන්නම්. හොඳේ? ඒක අකීලේ දන්නේ අපි දැන් හම්බුණා. හම්බුණා. ඒත් අපි ඇත්තටම දැන් නෙවෙයි හම්බුනේ. දැන් නෙමෙයි හම්බුනේ. අකීලවා මේක බලත් තමයි දැනගන්නේ. අත් මේකයි. අයියේ මේ පද්දේ සාමාන්‍ය ඔයගොල්ලෝ හොඳ ෂේක් එකක් ගන්න. අරු ගහනවා. මොනවාද අයියා ඔයාලගේ හොඳ ෂේක් එකකට යන්නේ කියලා? මු පිට් අයියෝ දෙකයි. මු ගන්න නටල එක. කටල එක. මං කිව්වේ. ඔයාලා දන්න පොඩි කාලේ යන. පොඩි කාලේන 10 වසරේදී මූවිදී අපිත් එක්ක නෙමෙයි. මේ නියම් පාටනේ. නසුනේ අසන. බේබි කාටද ගත්තේ? 10 වසරේ මට යකෝ. අඩෝ කඩේ ගහනවා කෙල්ලට නේද කියලා. ඔව් සිරාවට ඔය. අඩු නොඩු කියලා ඌ මාරනෝන්නේ දැන් මලි ගර්ල්ෆ්‍රෙන්ඩ්ද? ඒ කෙල්ලෙක් නෑ. අපි හැවුලොක්කේ කකා නේ මං හිටියේ. ඒතර අපි දැක්කා මේ මචං බඩගින්නට ඔව් කෑවා. බඩගින්නට කකා එද්දි සාගරේට මෙන්න මූව ආවා. I show speed. අපි මූව කපල එරගමන් හිටියේ. දන්නේ. ඒ කැපි කියලා කිව්වා. ඒ කැපි කියලා කිව්වා. කපන්නේ මූව හැම රෙද්දම වීඩියෝ කරලා දානවා. ඒක තමයි. නෑ අපේ දැක්කම කැතයිනේ බං. හොර දේවල් තියෙනනේ මුන්ට. මුන්ට හොර දේවල් තියෙන නිසා මුන්ට හරි අමාරුයි ඉඳගෙන මාත් එක්ක වීඩියෝ කරන නිසා කැපුවා. ආයේ හම්බෙනවා මම මොන කරුණක්ද. ලොග් එකේ නේ. වාඩිලා වාඩිලා ගියොත් 500ක් දෙනවා. මම දැන් දෙනවා. 1000ක් දෙනවා. නෑ 500ක් දෙනවා දැන්. 500? ඔය 500 අතර ගත්තනේ. සාන්න බතරේ. 500 උඩ දෙන්න. 500 250 දෙනවා උඹට. තා බින්දුවක් කැටි කරන් එනවා. අර 5000ක් දෙන්න බෑ බං. එච්චර නෑ නෑ හරි 500ට ඕනි දෙයක්. නෑ නෑ නෑ. ඔබට නෙවෙයි පාඩු නෑ මූවි දෙන අතල. ඒ 10 දෙනා. අතර 1500 වැඩි. 1500 වැඩි. 1500 වැඩි. බෑ 10ට ඕනි එක. ඒ වදුරු 10 කිලෝ ඉඳගෙන යනවා කියලා උයි. ආනේ අර නැගිට 500 ඉඳවර. ඕමයි දැන් බලය. බයුණ 10ට ඕනද යන්නේ? 10ට නැවෙනවා. ඒ වයිස් අම්මා. ඔයි අපි ඇවිද ඇවිද ඉඳි බං මූත් ඇවිදිනවා. ඌ බං. ඌත් ඇවිල්ලා. ඔල සෙල්ලම් කරනවනේ. මෙන්න කොට බයින්න වෙලා කොල්ලෝ වහන්න. උගුත් හොයනන්න බලන්න. මෙන්න කොට බයින්නවනේ. ෆොටෝ පැනලා උඹලා දෙන්න ඩේට් එකක් ගානේ. ඉතින් උඹලා කොහෙද ගියේ? අපි රයිස් එකක් කාලා බඩ උල්ලෙන්න ටීම් එකක් බීලා ෂේක් එකක් බීලා. අපිට ආතල්ලේ ඉස්සරහව. මස්ත වර්ගරි අපි බැලුවා මේ අල්ලන තියා. උඹ කොහෙද මේ? හරි. මම එනුවෙන් ඈ. Thank you. මං එනුවෙන් උඹට. අකිල්ලා තියා. උඹලා දෙන්න අද කොහෙ එන්නද ආවේ? අපි දෙන්න අද ඩේට් එකක් යන්න ආයේ. ෆොටෝ වයින් එපා බම්මා. ආයෙත් ඔන්න ළඟට. ගම් වතුර. චිල් කරන් බලලා මොකද උනේ? යටලා නේ. නෑ අද ළඟට. මගේ එක ඈ. අහම්බෙන් හරි දැක්කද සතුටේ? එයි මම හැමදාම බොන්නේ. පිස්සුද ජීවිතේ මොන්නේ? බොන්නේ වතුර බං. වතුර පොඩි එකක්. කොහොමද අපි අර ලෝකික අන්දම චන්නාමේ රැගෙන මට මතක නැහැ කිව්වා කියලා. අපි කියලා ඒ වුණාට. මොකද? ලංකාවට ආදරේ? ලංකාවට බොක්කෙම ආදරේ. ආදරේ. ලංකාවේ ජාතික ගීය කියපන්. ශ්‍රී ලංකා නවත්තම කවුද කියන්නේ ජාතික ගීය ලංකාවේ? තිකිය ආනන්ද සමෝ. ආ? ඉන්දිරා ගාන්ධි ආනන්ද සමෝ. ළඟට එන්න එපා. ආනන්ද කවුද ගරාජ් ආනන්ද? බැද බං. ලකුණු 20ක් ගාන දී ඉන්නේ. ලකුණු 20ක්. කීයක්ද? ඉස්සන්නේ. නෑ බෝල්ල බය නෑ. 20ක් ගැව්වා. ලකුණු 20ක් ගැව්වා. 20ක් ගැව්වා. අරු කීයක් ගායි? 21ක් ගහන්න ඕන. අම්මට උඩු. සනත් ජයසූරිය වගේ බං. හරි වනිදුගේ ජොබ් එක අද ඉවරයි. බලපන්. වරක්වත් අදින්න දෙපා. 28ක් ගේ උඹ 20ක් ගේ. 28ක් ගැව්වා ඔය ඔයාලා. තියන්නේ නෑ මු කට් කරන්නේ මු පෙරදුනා. නෑ මේක දානවා. සිරාට උඹලා කොහෙද බං යන්නේ? අපි යන්න තැන නැතුව දැන් මෙතනට කන්න. උදේ මට කිව්වනේ ඉදිරි සිංහයට ගිහින් ඉතින් සිංහයකට ගියා. යක්කල පාලම කරලවා. ඊට පස්සේ ඇපල් ඒෂියාකට ගිහිල්ලා සෙන්ටර් වල ෆෝන් එකක් ෆෝන් අද vlog එක කියන්නේ මම. welcome guys welcome to vlog. අද අපි ඇවිල්ලා තින්නේ vlog එකට. අද අපි එන්න නෙමෙයි හිටියේ අපි අහම්බෙන් හම්බුනේ. අපි වෙනම ගමනක් ගියේ. උඹ කොහෙද ගියේ? ඉඳන්. අපි ගියේ නම් මෙහෙට ආවා. උඹලා මෙහෙට ආවා. උඹලා කොහෙද ගියේ බං? අපි ඊයේ යක්කල යකෝ කීපාරක් කියන්න. අරවින්දත් එක්කනේ ක්ලාස් කරන්නේ. ක්ලාස් එක ගැන කියපන්. අරවින්ද සර් අපේ අරවින්ද සර් නැත්නම් accounts fail. නෑ ෆේල්. වල්ලාන කියන්නේ සර්ට දැන් මතක නැද වෙද? ට්‍රයල් යන්නේ බං. මතක නුවන් කියලා සර් කෙනෙක් පොළ තිබ්බා. උදේ මොකද කොටිය කිය. මම අර සතියක් රැවුල තියෙනවා සතියක් රැවුල නැහැ. අපි දැන් යන්න හදන්නේ බැඩ්මින්ටන් කලිසමක් ගන්න.
ජොකි කූල් පැට්ටෙන් තමයි අපි දැන් අද බැට්මින්ටන් කයිසමක් ගන්න. කැරිම ෂෝට ඕක හොද යහෝ ගල් කපන්න ගල් කපලා දිනවද කලින්? විශ්ව ජීවිතෙන් දාපන් ඔය ඊග ආසනේ මේකට දියෝද අඩු ලස්සනයිම ශාරුක් ඛාන් නම් රාවණ බෝලිං කරන්න ගියා මතකද? දැන් ඊට වඩා හැදිලෙන් ඊට වඩා හැදලා ඉන්නේ නේ. ආවත් හැමෝටම බෝලිං කරලා තමයි පස්ස ගන්න. නේද? බැටිං කරපන් හැමෝටම බෝලිං කරලා පුරුදු. කවුද? අචින්තගේ බෙස්ට් බෝලර්. සවින්ද බලනවා නම් මතකයි. සවින්ද බලන්නේ නැහැ බලෝ. සවින්ද බලන්නේ නැහැ බලෝ. වෙලා නෑ බලන්න වෙලා නැහැ බලන්න. අද මේකෙත් දානවා ඌ කොට. නේ වලියා ඌ ෆේමස් එකේ. ක්‍රිකට් වීඩියෝස් කරනවා. ඒ වුණා හැසිරෙන්නේ නැටි බලහම. ඒ කියන්නේ බා ඒක නෑ ක්‍රිකට් කියන ඩිසිප්ලින් එකක් අපි තියෙනවා මෙච්චර ෆේමස් වෙලා අපි මේ නෑනේ. ඒ කියන්නේ අපි ඒක මරාගත්තා කියලා බා අපි මෙච්චර ෆේමස් වෙලා අපි කිසි දෙයක් දාන්නේ නැහැ. හැම වෙලේම කපනවා. වීඩියෝක් දාන්නට පස්සේ. දැන් දන්නවනේ හෙල්මට් දාගෙන ඕන වාහනේ පදින්නවනේ කියන්නේ එන්නේ ඒක හෙල්මට් තමයි මතක් වෙන වාහනයක්. තාන්න ඉතින් මොකද ප්‍රතිචාර කොහොමද? පළවෙනි ලෝකයෙන් පස්සේ. අද ඉනුවක්ගෙන් පස්සේ ගොඩක් දේවල් වෙනස් වුණානේ. කෙල්ලෝ ගියා සෙට් එක. ඇමරිකාවේ මියුසා ඇමරිකාවෙන් නම් views ආනේ. සබ්ටයිටල්ස් දාපන් CCC එකට වරෙන්. අනිවාර්යෙන් අපි ගෙදර යනවා. CCC එකට වරෙන්. ඊළඟ vlog එකෙන් හම්බෙමු අපි. කායිද වාහනේ? මගේ වාහනේ මේ ඩ්‍රයිවර් මල්ලි. ඩ්‍රයිවර් මල්ලි මේ මූ කියන තැනින් දාන්න. CCC එකට. What you do for living? What you do for living? වරේ වරේ යාර. රේසක්? බෝල් ලෝක. කවුද බලමු මුලින් එන්නේ? Hello. What you do for living? රේසක් ගියා කොහොමද? කොහොමද? අන්තිම මොහොතේ කොල්ලා ලින්න. සීට් බෙල්ට් උත් දාගෙන. සීට් බෙල්ට් දාගෙන. අන්න ගැලව. Welcome to the vlog squad. ජීවිතේ වැඩන්නේ. අද කවුද දිනන්නේ? අද කවුද දිනන්නේ බෝලිං කරලා? අද අනිවාර්යෙන් අකිල්ලරි මම හරි අකිල්ලුයි මම අතර තමයි තරඟ දෙන්නේ. සෙනිත දින්න මොකද කියන්නේ? එන්න වයිල් කාඩ් එක. වයිල් කාඩ් එක. වයිල් කාඩ් එක. මම දිනන්නේ අනිවාර්යෙන්. සහන් අඬඩෝ. හරි පළවෙනි රවුන්ඩ් එකේ රුමෙත් 4යි සහන් 6යි අකිල් 10යි සෙනිත 9යි මොන්ටි මොන්ටි 6යි බලමු කම්බැක් කියන්නේ මොකක්ද කියලා අද දැනගන්න පුළුවන්. මම ඇඟිල්ල දාන ඉතින් තමයි මම ටෙක්නික් එක බලන්නේ. පිරිඳුලුත් කියලා පහද 100ක් විතර. මේ බන්දි මැච් එක. දැන් අන්තිම රවුන්ඩ් එකකට අපි ඇවිල්ලා තියෙන්නේ. ලකුණු මට්ටම් බැලුවොත් එහෙම ලකුණු මොන්ටි 76යි සෙනිත 79යි අකිල් 70යි සහන් 83යි රුමෙත් 82යි. 92යි 78යි 85යි. කවුද දිනුනේ එතකොට? සාන් සහන් දෙනු. සාන් දිනු. මොනවද අරන් දෙන්නේ දින්න? සහන් Good game. කන්ග්‍රැචුලේෂන් සහන්. කම්බැක් එක බලාගන්න. 4 හිටියේ. ඔව් ඈ. රණ අමයි. කීපකට 85යි. අකිල්ට 78යි. එහෙනම් guys අද මේ vlog එක මෙතනින් ඉවරයි. කට්ටිය මොනවද කියන්නේ තියෙන්නේ? පටන් ගන්නනේ. සෙනිත මොනවද කියන්නේ තියෙන්නේ? මොනවද කියන්නේ තියෙන්නේ? subscribe කරන්න. එහෙනම් ඊළඟ vlog එකේ සෙට් එක ජය වේවා.